කෙනෙක්ට රුපියල් 3500කට වඩා අඩු මුදලකට නවතින්න පුළුවන් මේ ලස්සන විලායක තියෙන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවද? ඉතින් මේ ලස්සන විලායක තියෙන්නේ අනුරාධපුර නගරයට බොහොම ආසන්නයේ. විනාඩි 15ක් විතර දුරින්. ඉතින් බලන්නකො මෙතන ලස්සන view එකක් තියෙනවා. සහ මෙතන හොඳ පංච් පූල් එකක් තියෙනවා පිරිසිදු වතුරත් එක්ක. ඉතින් ඔයාලගේ මෙතන මේ විලායකේ 4 දෙනෙක්ට බොහොම සුවපහසුව නවතින්න පුළුවන්. මේ විලායකේ concept එකත් බොහොම දුරට 4 දෙනෙක්ට හරියන විදිහට තමයි හදලා තියෙන්නේ. 4 දෙනෙක් හෝ ඊට වඩා අඩු කණ්ඩායමකට couple එකකට නැත්නම් පොඩි family එකකට නැත්නම් couples එකකට යාළුවෝ 4 දෙනෙක්ට ඒ විදිහටයි හදලා තියෙන්නේ. ඉතින් මේ විලායකේ bedrooms දෙකක් තියෙනවා. සහ මෙතන fully equipped kitchen එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට rice cooker එකක්, blender, gas cooker සහ අවශ්‍ය වෙන oven එකේ ඉඳලා fridge එක මේ හැම දෙයක්ම ඔයාලට තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කෑම අවශ්‍ය විදියට ඔයාලට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Uber Eats හරහා කෑම ගෙන්න ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මෙතන තියෙන washroom එක. ඉතින් මේ කාමර දෙකටම common washroom එකක් තියෙන්නේ. මේක ප්‍රමාණයෙන් ටිකක් විශාල washroom එකක් තියෙනවා. ඉතින් washing machine එකකුත් හම්බ වෙනවා. ඔයාලා කොහේ long trip එකක් අතරමැදදී නම් මෙතනට එන්නේ. ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් හරි පිරිසුදුවට පිළිවෙලට හොඳ ඉඩක් තියෙනවා. සහ මෙතනදී ඔයාලට hot water facility එකක් හම්බ වෙනවා. සහ මෙතනදී shampoo shower gel සමහර amenities කීපයකුත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ හැම බෙඩ්රූම් එකක්ම AC කරලා තියෙන්නේ. හොඳ සුව පාටවල හොඳ සුව පහසු මෙට්ට සහ හොඳ ජෙල් පිලෝස් ඔයාලට මේ මෙතනදී අත්විඳින්න පුළුවන්. මේ තියෙන්නේ අයන් බෝඩ් එක අයන් එකත් එක්ක. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ෆිල්ටර් වතුර මෙතනදී ඔයාලට හම්බ වෙනවා. සහ මෙතනදී ඔයාලට ෆ්‍රී Wi-Fi හම්බ වෙනවා. ඔයාලගේ ස්ටේ එකේදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන Netflix, HBO Max සහ ලංකාවේ channel එකක් තියෙනවා රූ කියලා. ඒ channel එක බලන්න පුළුවන්. YouTube බලන්න පුළුවන්. මේ තියෙන දෙවෙනි bedroom එක. මේකත් AC කරලායි තියෙන්නේ. මෙතනදී ඔයාලට towels හම්බ වෙනවා. මෙතන පුංචි library එකකුත් තියෙනවා. ඔයාලට වෙලාවක් තියෙනවා නම් කියවන්නත් පුළුවන් නිදහසේ. මෙතන private parking space එකක් තියෙනවා. වාහන 3ක් උනත් නවත්තන්න පුළුවන් ඉඩක් මෙතනදී තියෙනවා. ඉතින් ඔයාලත් අනුරාධපුරේ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලට day out එකකට අවශ්‍ය නම් මේතන රිසර්ව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අනුරාධපුර වන්දනාගමනක එනවා නම් හෝ business trip එකක් එනවා නම් ඔයාලට මේතන රිසර්ව් කරගෙන නිදහසේ ඔයාලගේ කාලය ගත කරන්න පුළුවන්. Thank you.